මම පෙන්නන GA14 එකේ ටයිමින් තියන්නේ කොහොමද කියලා. මේක මේ සාමාන්‍ය මේ ටයිමින් මාක් දෙකක් තියෙනවා. මේ මෙතන චේන් එකේ මේ පිත්තල මාක් එක, මේ ඩොට් එකට මේ ක්‍රෑන්ක් මාක් එක. හරි. මෙතන තියෙනවා මේ බලන්න. කැම් ෂාෆ්ට් ඩොට් එකට මේ ටයිමින් මේකේ මාක් එක. එතකොට මේකේ චේන් එක දෙපැත්තම එකයි. ඒ කියන්නේ ඒ නිසා වෙනස් වෙන්නේ නැහැ. අපි මේක දානකොට පොඩි ගැටලුවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේක දානකොට මෙන්න මෙහෙම දාන ගන්න ඕනේ. හරි. මේ ටයිමින් කැම් ටයිමින් වීල් එක අරගෙන මෙයාගේ දැටි මේ ටයිමින් එකට මෙහෙම තියලා කැම් ෂාෆ්ට් එක අරගෙන මේකට දා ගන්න ඕනේ. නැතුව මේක නිකම්ම චේන් එක දාන්න බෑ. මෙන්න මේක තමයි දාන්න. ඒක බලා ගන්න. මේක ටයිමින් තියෙනකොට මේක හරි මේ මාක් එක තිබ්බා. චේන් එක මේ ස්පොකට් වීල් එකට දා ගන්න ඕනේ. හරි. ස්පොකට් වීල් එකට දාගෙන කැම් එක උඩින් තියන්න පුළුවන් මෙහෙම. අන්න ඔහම තියලා අනේ තද කර ගන්න ඕනේ. හේතුව මෙයා ගලවන්න නැතුව මෙයා තියන්න අමාරුයි. ඒක තමයි ටයිම් එකත් මේක ඇඩ්ජස්ට් වෙන්නේ සම්බන්ධයි.